කොසී ලයිෆ් එකක් කියන්නේ මං හිතන්නේ ඒක ගොඩාක් අයගේ හීනයක්. ඉතින් කොසිනස් කියන ෆීලින් එක දැනෙන්න ගොඩක් ලක්ෂූරියස් වෙන්න ඕනිද? කොහෙත්ම නෑ. ඉතින් එන්නකෝ අද අපි ටිකක් ඒ ගැන කතා කරමු. So, welcome back to my YouTube channel to be cozy and relax. උදෙන්ම කලබලයක් නැතිව කරන මේ හෝම් රීසෙටින් රුටින් එක මාව රිලැක්ස් කරනවා වගේම මට දවස ගත කරන්න කොසි ස්පේස් එකක් හදලා දෙනවා. ඉන්න තැන කොතන වුණත් එතන ලස්සනට නීට් එකට තියාගෙන ඉන්නවා කියන එකත් ඉතින් අපේම තෝර ගැනීමක්. ඉතින් කොසිනස් ඒක දැනෙන දේකට වඩා හැඟෙන ෆීල් වෙන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. ඒක ඉස්සෙල්ලම තමන් තුලින්ම එන්න ඕනි හැඟීමක්. අපි ජීවත් වෙන තැන ලොකු තැනක් වුණත් පොඩි වුණත් ඒක කොසි ස්පේස් එකක් වෙන්න ඉස්සෙල්ලම හේතු වෙන්නේ අපේ මයින්ඩ්සෙට් එක කියලයි මං හිතන්නේ. කොසි වයිබ් එකක් එක්ක බැඳෙන භෞතික දේවල් මිලාතික ලක්ෂූරියස් දේවල් වෙන්න ඕනි කියලා දෙයක් නෑ. ඇත්තටම කොසිනස් කියන කන්සෙප්ට් එකත් එක්ක ළඟින්ම යන එකක් තමයි මිනිමලිසම්. අවමවාදීතාව. අපිට ඇත්තටම ඕනි කරන්නේ මොනවද කියන දේ හරියටම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් හැකියාව මේ කොසි ස්පේස් එකක් නිර්මාණය කරද්දී ගොඩාක් වටිනවා. ඒක තේරුම් නොගත්ත තැනදි තමයි අවශ්‍ය අනවශ්‍ය ඔය හැමදේම ගොඩ ගැහිලා එතන මෙසි ස්පේස් එකක් වෙන්න ගන්නෙ. අපිලිවෙල කියන දේ කොසි වයිබ් එකට බාධාවක්. තමන්ට වෙන්නුන ඉඩක තමන් කැමති දෙයක් කරගෙන තමන්ට කැමතිම විදියට සංසුන් ජීවිතයක් ගෙවන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ඒක වාසනාවක්. ඉතින් මේ බුක් සෙල්ෆ් එකත් මගේ හොඳම යාළුවෙක්. ඉතින් මේ පොත් එක්ක ගත කරන්න ලැබෙන දවසේ පුංචි වෙලාවත් මට නම් ගෙනත් එන්නේ හරීම රිලැක්ස් ෆීලින් එකක්. හොබීස් කියන්නෙත් කාම් වයිබ් එක ඉම්ප්‍රූව් කරන තවත් ලොකු ෆැක්ට් එකක්. තමන් කැමති දෙයක් එක්ක දවස ගෙවන්න ලැබෙන එකත් කොසිනස් කියන සංකල්පයට අයිතියි. අනිත් දේ තමයි සරල බව. අපේ ජීවිත සංකීර්ණ වෙන්න සංසුන් ජීවිතය කියන එක අපෙන් පලා යනවා. සංසුන් බව. ඒක කොසිනස් කියන වචනෙට දෙන්න පුළුවන් හොඳ අර්ථකථනයක් කියලයි මට හිතෙන්නේ. උදේට මං ගොඩක් වෙලාවට ගන්නේ සිම්පල් බ්‍රෙක්ෆස්ට් එකක්. ඇත්තටම ඒක හරි සැහැල්ලුවක්. මේ සරල බව සිම්ප්ලිසිටි කියන්නේ දුෂ්කර ජීවිතයක් ගෙවනවා කියන එකද? නෑ. අවශ්‍ය තැනදී අවශ්‍ය දේ නිවැරදිව යොදවන්න දන්න එක තමයි මං හිතන්නේ සරල බව කියලා. වැඩි විචූරණ නෑ. හැබැයි ඒක එලිගන්සි එකට ෆැෂනබල් වෙන්න කිසිම බාධාවකුත් නෙවෙයි. ඉතින් කොහොම වුණත් මේ සිම්පල් ලයිෆ් ස්ටයිල් එකේදී ඔයා ෆෝකස් කරන්නේ අත්‍යවශ්‍යම දේ විතරක් නිසා ෆිසිකලි ගොඩක් දේවල් එක්රැස් වීම නම් වළකිනවා.
ඉතින් ඒක කට්ල ෆ්‍රී ස්පේස් එකක් ඉබේම ක්‍රියේට් වෙන්න හේතු වෙනවා වගේම කොසි වයිබ් එකකුත් ඇති කරනවා. ඔන්න ඉතින් මගේ සිම්පල් බ්‍රෙක්ෆස්ට් එක රෙඩි. කලබලයක් නැතිව මේසෙට වාඩි වෙලා කෑම වේල නිදහසේ රස විඳින එකත් මං පුළුවන් හැම වෙලාවෙම මිස් නොකරන දෙයක්. ගොඩක් වෙලාවට බ්‍රෙක්ෆස්ට් එක තමයි ඉතින් මට නම් මෙහෙම නිදහසේ රස විඳින්න ලැබෙන කෑම වේල. ඒකට කැමතිම ෆ්ලේවර් එකක ටී එකකුත් එකතු වුනහම it's perfectly completed. මේ වෙලාවට කියවන්න ආසා පොතකුත් ලං කරගන්න එක මගේ පුරුද්දක්. Then it is not just eating your breakfast, it's enjoying the breakfast. හැබැයි මේ කොසී බව එක්කෙනාගෙන් කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒක කෙනෙකුට සංසුන් බව, සැහැල්ලුව, සනීප බව, නැත්නම් සුව පහසු බව විදියට උනත් හඳුන්වන්න පුළුවන්. මෘදු සනීප වටපිටාවක කැමතිම කෑමක් රස විඳින ගමන් කැමතිම සංගීතයකට සවන් දෙන එක. එහෙමත් නැත්නම් කැමති හොබි එකක නිරත වෙන එක. ඉතින් ඔය හැම තැනදීම තියෙන්නේ කොසී බව තමයි. ජීවිතේ සුව පහසු අත්විඳින්න මිල අධික සිහින හඹා යන්න උවමනා නෑ කියන දේ මාත් කාලෙත් එක්ක තේරුම් ගත්ත දෙයක්. ජීවිතේ මෘදු බව අත්විඳින්න අපි අවට තියෙන මේ දේවල් හොඳටම ප්‍රමාණවත්. ඒ දේවල් විඳින දකින විදිහත් එක්කයි කොසිනස් ෆීල් වෙන්නේ. ඉතින් අද ව්ලොග් එක ඔයාලට චූටි හරි කොසි ෆීලින් එකක් ඇති කරන්න හේතු වුණා නම් ඒක මට ලොකු සතුටක්. ආයෙත් දවසක මේ වගේ කොසි වයිබ් එකක් එක්ක හමු වෙනකන් හැමෝටම සුබ සතියක්.